ත්‍රිෂා එයාගේ පුංචි කාලෙදිම එයාගේ අම්මයි තාත්තයි එයාගෙන් අහිමි වෙලා ගියත් එයාගේ අයියා එයාගේ ජීවිතයට ඕන හැම සැප සම්පතක්ම එයා ළඟට ගෙනත් දුන්නා. අෂාන් අම්මයි තාත්තයි එයා ළඟ හිටියත් ජීවිතේ කොල්ලෙකුට ලැබෙන්න ඕන ගොඩක් දේවල් ලැබෙන්නේ නැතුව ලොකු කට්ටක් කාගෙන ජීවිතේ ගේමක් ගහන්න දඟලන කොල්ලෙක්. ඉතින් මේ මොනවා වුණත් අෂාන් ත්‍රිෂා එක මොහොතකදී මුණ ගැහෙනවා. ඒ තමයි කතරගම දේවාලෙදී. මේ දෙන්නා මුණ ගැහුණ වෙලාවේ මේ දෙන්නට දැනෙනවා සංසාර කාලයක් පුරාවට මේ දෙන්න මුණ ගැහිලා තියෙනවා කියලා. ඉතින් මේ දෙන්න මුණ ගැහෙන්නේ එහෙම. ත්‍රිෂාගේ අෂාන්ගේ ඉරණම් දෙක දෛවය කොහොම විසඳයිද?